උයන්ඩ සුදුසුම තෙල් වර්ගය මොකක්ද? ඒ විදිහට තනි වචනකින් කිව්වොත් ඒක වැරදි. ඒ 130ක් මේ කැලරි අවශ්‍යතාවයෙන් අපි අර දෙනවා තෙල්. ඒ කියන්නේ කොච්චරද? අපි කියනවා සම්තෘප්ත මේදාම්ල සහ අසම්තෘප්ත මේදාම්ල කියලා කොටස් දෙකකට අපි බෙදනවා. හැබැයි මම දෙයක් කියන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ස්වභාවය තමයි මේ අවශ්‍යතාවයෙන් වැඩිපුරම ගන්න සම්තෘප්ත මේදාම්ල. ඒක එච්චර හොඳ නැහැ. කොහොමද මේ සම්තෘප්ත මේදාම්ල ප්‍රමාණය අපි චුට්ටක් අඩු කරගන්නේ? ඔයගොල්ලන් බලන්න කඩවල වලට ගිහලා චෙක් කරලා ඔකේ ගහලා තියෙනවා RBD කියලා සමහර ඒවා. ඒ වගේමයි තව තියෙනවා ඔයිල් එකක් ඒක නම් ලංකාවේ වැඩි හොයාගෙන නැහැ මම. එක තෙල් එකක් තියෙනවා ගැඹුරු තෙලේ පාවිච්චි කරන්න සුදුසුයි. තව එකක් තියෙනවා ටෙම්පරාදුවට සුදුසුයි. තව එකක් තියෙනවා උඩින් ඉහින්න සුදුසුයි. මොනවාද? ටෙම්පරාදු කරන්න සුදුසු එකක් ගැඹුරු තෙලේ බදින්න ගත්තොත් මොකද වෙන්නේ? තව එක කාරණයක් කියන්න. එකපාරක් බෙදපු පොල් තෙලයක් උගලන්ට පාවිච්චි කරන්න ඕන. සියලු දෙනාටම නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි දැන් ඔබව මේ අපේ Life for Life කියන YouTube නාලිකාව තුලින් දැනුවත් කරගෙන යන්නේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු. හැබැයි ඒකේ තියෙන විශේෂත්වය තමයි සාක්ෂි සහිත තොරතුරු, evidence based medicine කියන එක බේස් කරගෙන තමයි අපි ඔබව දැනුවත් කරගෙන යන්නේ. එහෙනම් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ සියලු දෙනා දන්න තෙල් ගැන. මේ තෙල් කියන්නේ ඇඟේ තියෙන තෙල් ගැන නෙමෙයි. අපි යම් මාතෘකා කීපයක් ඇඟේ තියෙන තෙල් ගැන දැන් කතා කරමින් යනවා. හැබැයි මේ අද කතා කරන්න යන්නේ අපි භාවිතයට ගන්න, විසීම පිණිස ගන්න තෙල් ගැන. එහෙනම් මේ තෙල් වල ගොඩාක් තියෙනවා තොරතුරු අපි දැනගන්න ඕනේ තොරතුරු මොනවාද ඒ තොරතුරු? මොන තෙල් වර්ගද අපිට හොඳ? තෙල් වර්ග කොහොමද පාවිච්චි කරන්න ඕනේ? තෙල් කොච්චරද අපි පාවිච්චි කරන්න ඕනේ? ගැඹුරු තෙලේ බදින්න අපි ගන්න පාවිච්චි කරන්න ඕනේ තෙල් වර්ග මොනවාද? නොගැඹුරු තෙලේ බදින්න ගන්න ඕනේ මොනවාද? ඒ වගේම අපි ස්ප්‍රෙඩ් කරන්න නැත්නම් අපි උඩින් ඉහින්න ගන්න ඕනේ තෙල් වර්ග මොනවාද? කොයි විවිධාකාර ස්වභාවයෙන්ද මේ තෙල් ගන්න ඕනේ? ගොඩක් තොරතුරු තියෙනවා. සහ මේ අපේ මාකට් එකේ තියෙන තෙල් කොහොමද හොඳද? මේ තියෙන නම් මොනවාද? RBD කියන්නේ මොනවාද? අපි හැම එකක්ම තොරතුරු හැටියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඔයගොල්ලෝ එක්ක මේ දේවල් ෂෙයා කරගන්නේ හරි තොරතුරු දැනගන්න ඕනේ. හරි දේ දැනගන්න ඕනේ. එහෙනම් අපි බලමු අපි උයන්ඩ සුදුසුම තෙල් වර්ගය මොකක්ද? දැන් ගොඩක් දෙනා කියයි පොල් තෙල්, සන්ෆ්ලවර් ඔයිල් ගොඩක් ඒවා කියයි. හැබැයි ඒ විදිහට තනි වචනකින් කිව්වොත් ඒක වැරදි. ඒක නෙමෙයි ඇත්ත කතාව. අපි මේ උයන්ඩ පාවිච්චි කරන තෙල් ඒ තෙල් හිඳින්නේ කොහොමද? සහ අපි පාවිච්චි කරන්නේ කොච්චර ප්‍රමාණයකටද? සහ පාවිච්චි කරන කොයි අවස්ථාවලට කොයි විදිහටද කියන එක මත තමයි තීරණය වෙන්නේ තෙල් වල අවශ්‍යතාවය. මම ඔබට කෙටි පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මේ විදිහට. අපි මෙහෙම හිතමු. මොකද්ද? අපි තෙල් අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා අපි නිකන් කැල්කියුලේට් කරමු. ඔන්න දැන් ඉන්නවා කෙනෙක් ශක්තිය අවශ්‍යතාවයගේ දෛනික ශක්තිය අවශ්‍යතාවය කිලෝ කැලරි 1500යි. දැන් මෙයාට අපි දල වශයෙන් දානවා මේ තාක්ෂණික තොරතුරු මත තමයි මේවා අපි තීරණය කරන්නේ. කිලෝ කැලරි කියන්නේ 130ක් මේ කැලරි අවශ්‍යතාවයෙන් අපි අර දෙනවා තෙල්. ඒ කියන්නේ කොච්චරද? කිලෝ කැලරි 1500 130ක් 450යි. හැබැයි මේ කිලෝ කැලරි 450 වුණාට අපි දැනගන්න ඕනේ කාරණයක් තියෙනවා. එක තෙල් ග්‍රෑම් එක තියෙනවා කිලෝ කැලරි 9ක්. 9ක්. එහෙනම් දැන් 450 9න් බෙදුවම කී දෙන්නේ? 50යි. ග්‍රෑම් 50යි. එහෙනම් අපි දල වශයෙන් කිලෝ කැලරි 1500ක අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ගේ දෛනික අවශ්‍යතාවය වෙන්නේ කිලෝ කැලරි 450යි තෙල් වලින් ග්‍රෑම් 50යි. අපි තේ හැන්දක් ගන්නකො. දල වශයෙන් තේ හැන්දක තියෙනවා තෙල් ග්‍රෑම් 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. එහෙනම් අපි වෙනත් තෙල් අඩංගු ආහාර සියල්ල අමතක කරමු. උදාහරණයක් හැටියට අපි මස් මාංශ තියෙනවා, ඒ වගේ ඇතුළේ තෙල් තියෙනවා. අපි නට්ස් වර්ග තියෙනවා, කජු ಜಾති තියෙනවා, ඒ වගේ තෙල් තියෙනවා. අවකාඩෝ වගේ කියන්නේ අලිපෙර වගේ දේවල් තියෙනවා, ඒ වගේ තෙල් තියෙනවා. දැන් අපි එහෙම අමතක කරලා ගත්තොත් අපි තේ හැඳි වශයෙන් ගත්තොත් කීයද තේ හැඳි අපිට ගන්න පුළුවන් උපරිම දවසකට? කිලෝ කැලරි 1500ක් ඕනේ කෙනෙක්ට. තේ හැඳි 10යි. එහෙනම් අපි තීරුම් ගන්න ඕනේ මෙහෙම තෙල් වල අවශ්‍යතාවය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට කැල්කියුලේට් කරන්න. හැබැයි ඊළඟට වැදගත්ම කාරණේ මේ තෙල් වල තියෙන විවිධාකාර වර්ග මොනවාද? තෙල්
මේ කාබන් හයිඩ්‍රජන් කියන මේ අණු එකට බැඳිලා තියෙනවා. මේ බැඳිලා තියෙන ප්‍රමාණත් එක්ක අපි කියනවා එක බන්ධනයක් තියෙනවා, සම්ප්‍රයුක්ත බන්ධනයක් තියෙනවා, අසම්ප්‍රයුක්ත බන්ධන එකක් තියෙනවා, අසම්ප්‍රයුක්ත බන්ධන දෙකක් තියෙනවා. ඔය වෙන ලොකු කතා ගොඩක් තියෙනවා. අපිට ඒ ඔක්කොම ඕනේ නැහැ. හැබැයි ඒව මත අපි කියනවා සම්ප්‍රයුක්ත මේදාම්ල සහ අසම්ප්‍රයුක්ත මේදාම්ල කියලා කොටස් දෙකකට අපි බෙදනවා. ඇයි මේ බෙදන්නේ? මොකද මේක අපිට වෛද්‍ය විද්‍යානුකූලව වැදගත්. අපි දල වශයෙන් ගත්තොත් සම්ප්‍රයුක්ත මේදාම්ල 100ට මුළු කැලරි අවශ්‍යතාවයෙන් 10%කට වඩා අඩුවෙන් තමයි අපිට ඕනි කරන්නේ. සම්ප්‍රයුක්ත මේදාම්ල. ඒ වගේම අසම්ප්‍රයුක්ත මේදාම්ල වල තියෙනවා poly unsaturated එකයි mono unsaturated කියලා. ඒතර poly unsaturated කියන්නේ අසම්ප්‍රයුක්ත දාම කියන්නේ බන්ධන දෙකකට වඩා වැඩිපුර තියෙනවා. mono unsaturated කියන්නේ එකක් තියෙනවා. ඒතර poly unsaturated කියන්නේ මොනවද? omega 3 omega 6 ඔබ දන්න දේ. mono unsaturated කියලා කියනවා අපි MUFA කියලා. ඒතර මේවා ගත්තොත් මේ සම්පූර්ණ ශක්තිය අවශ්‍යතාවයෙන් දල වශයෙන් ගත්තොත් 100ට 10 10 10 වගේ තමයි ඕනේ. ඒ කියන්නේ අර මුලින් අපි හිතපු දේ කිලෝ කැලරි 30න් කිලෝ කැලරි 10ක් සම්ප්‍රයුක්ත මේදාම්ල වලින් ගත්තොත් අසම්ප්‍රයුක්ත මේදාම්ල වලින් අපිට ගන්න වෙනවා කිලෝ කැලරි 20ක්. ඒ කියන්නේ අර mono unsaturated කියන එකෙන් කිලෝ කැලරි 10යි poly unsaturated omega 3 omega 6 කියන එකෙන් 110ක් වගේ දල වශයෙන්. දැන් මේ විදිහට අපි ගන්නවද? හැබැයි මම දෙයක් කියන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ස්වභාවය තමයි මේ අවශ්‍යතාවය වැඩිපුරම ගන්න සම්ප්‍රයුක්ත මේදාම්ල. ඒක එච්චර හොඳ නෑ. මොකද අපේ රෙකමන්ඩේෂන් වල යම් කිසි කෙනෙක්ට heart එකේ ප්‍රශ්නයක් මොන හරි ලෙඩක් තියෙනවා නම් වෙනත් කොලෙස්ටරෝල් සහ අධික කොලෙස්ටරෝල් වලට සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් අපි සම්ප්‍රයුක්ත මේදාම්ල තව දුරටත් අඩු කරන්න කියලා තමයි කියන්නේ. හරි ඒක නිසා ලංකාවේ මිනිස්සු මම හිතනවා 15ක් 20ක් විතර ගන්න සම්ප්‍රයුක්ත මේදාම්ල. මොකද අපි වැඩිපුරම තෙල් හැටියට පාවිච්චි කරන්නේ පොල් තෙල්, පොල් කිරි, ඒ වගේම මස් මාංශ අන්න ඒ දේවල් ගොඩක තියෙන්නේ සම්ප්‍රයුක්ත මේදාම්ල. කිරි ඒ වගේ තියෙන සම්ප්‍රයුක්ත මේදාම්ල. එතකොට මේ ඔක්කොම ගත්තම මේ සම්ප්‍රයුක්ත මේදාම්ලයෙන් තමයි අපි වැඩිපුරම යැපෙන්නේ. හැබැයි අපි දන්නවා මේ ලෝකේ තියෙන හොඳම ඩයට් එක කාඩියෝවැස්කුලර් බෙනිෆිට් එක තියෙන ඩයට් එක හැටියට සඳහන් වෙන්නේ මෙඩිටරේනියන් ඩයට් කියලා. ඒ මෙඩිටරේනියන් ඩයට් එකේ වැඩිපුරම තියෙන්නේ MUFA කියන එකයි. අසම්ප්‍රයුක්ත PUFA කියන එකේ omega 3 omega 6 කියන ඒ මේදාම්ල. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනි මේ ක්‍රමවේදය හදාගන්න. මම දල වශයෙන් කියන්නම් ක්‍රමයක් කොහොමද කියලා. කොහොමද මේ සම්ප්‍රයුක්ත මේදාම්ල ප්‍රමාණය අපි චුට්ටක් අඩු කරගන්නේ? මම පොල් තෙල් හොඳද නරකද කියන්නේ යන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මම පොල් තෙල් ගැන විතරක් කතා කරොත් පොල් තෙල් වල තියෙන වර්ග ගොඩක්. අපි සාමාන්‍ය විවහාරයේ අපි දන්න දේ මොකද්ද? කෙනෙක් කියන සුදු පොල් තෙල් තියෙනවා. ඊට පස්සේ ආයෙ තව මොනවාද? දුඹුරුද? මොන හරි තව පොල් තෙල්යක් තියෙනවා. සුදු එක හොඳයි. එහෙම නැහැ. ඔයගොල්ලන් බලන්න කඩවල වලට ගිහලා චෙක් කරලා ඔකේ ගහලා තියෙනවා RBD කියලා සමහර ඒවා. මොකක්ද ඒ කියන්නේ? refine bleach කරපු ඒවා and deodorize. ඒ කියන්නේ මේක පිළිසකසලා තියෙනවා. මේකේ වර්ණය අයින් කරලා deodorize ගඳ නැති කරලා සුදු කරලා bleach කරලා එහෙමයි ඔය අපිට දෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ කියන පොල් තෙල් වල සෞඛ්‍ය සම්පන්න භාවය ගැන. කියන්න අමාරුයි. හැබැයි අපි ගෙදරදී හින්ද ගත්තොත් හෝ හරි විදියට හින්ද ගත්තොත් කියන්නේ පොල් ගෙඩිය අරගෙන පොල් ගාලා ඉවරලා ඒ හින්ද ගන්න තෙල් එක අපි රත් කරන්නේ නැතුව ගොඩක් සාමාන්‍ය මට්ටමේ අපි දන්න ඔය තෙල් හින්දන කට්ටිය දන්නවා පොඩි රස්නයක් දීලා අපි කියන ඩබල් බෝයිලින් ඉෆෙක්ට් එකෙන් මේක අපි වෙන් කරලා ගත්තොත් ඒකෙදි අපිට පුළුවන් වර්ජින් කොකනට් ඔයිල් නිස්සාරණය කරගන්න. වර්ජින් කොකනට් ඔයිල් කියන්නේ හරි හොඳයි. හැබැයි ඒක විතරක් පාවිච්චි කරන්න නෙමෙයි කියන්නේ මොකද වර්ජින් කොකනට් ඔයිල් වල වැඩිපුර තියෙන සම්ප්‍රයුක්ත මේදාම්ල. ඒක වැඩිපුර ගන්න එක heart එකට. මේ තියෙන අපේ රුධිර නාල වලට ඒව එච්චර හොඳ නැහැ. ඒක නිසායි අපි හැම තෙල් වර්ගයකටම යන්න ඕනේ. එහෙනම් මොනවාද? අපි poly unsaturated fatty acid නැත්නම් omega 3 omega 6 තියෙන කෑම වර්ග. අපි ඒකත් සලකමු. මෙන්න මේවා. අපි මාළු විශේෂයෙන්ම පොඩි මාළු වල මේ omega 3 කියන මේ ධම්මිය හොඳට තියෙනවා. අපි ওই fish oil බොනවා, cod liver oil බොනවා කියලා ඒ බොන එක කරන්න ඕනේ අපි අනිත් ඒවා අඩුවෙන් ගන්න හින්දා. දැන් අපි පොඩි මාළුව ගත්තොත් ග්‍රෑම් 100ක විතර සාමාන්‍ය omega 3 ග්‍රෑම් 2ක් විතර තියෙනවා. ඒක ලොකු ප්‍රමාණයක්. හරිද? ඔබට පුළුවන් නම් මාළු වියදමක් කියන්නේ මොකද පොඩි මාළු. හරි ඒ වගේ දෙයකින් අපිට පුළුවන් ගන්න omega 3. ඒ වගේම omega 6 එකත් ඒ වගේ තියෙනවා. ඒ වගේ තෙල් වර්ග ගැන අපි කතා කරොත් මම කෑම ගැන කතා නොකර ඉන්නම් මෙතන ඉහාට අපි ඒවා වෙනම කතා කරමු. තෙල් වර්ගවල
පොල් තෙල් වැඩිපුර තියෙන සම්තෘප්ත මේ ධම්ම. ඒ වගේම ඔයගලන් අහලා තියෙනවා palm oil. ඒකෙත් තියෙන වැඩිපුර සම්තෘප්ත මේ ධම්ම. හැබැයි එතනින් එහාට ගියාම sunflower oil, කියන්නේ සූර්යකාන්ත තෙල්, corn oil, අපි ඉරිඟු වලින් ගන්න එක, ඊට පස්සේ sesame oil, අපි තල වලින් හින්දන එක, ඊට පස්සේ තව මී තෙල් කියලා තියෙනවා. ඔය වගේ ගොඩාක් ඒ වගේ තියෙන්නේ omega 6 වැඩිපුර. omega 3 තියෙනවා යම් ප්‍රමාණයක්. ඊළඟට canola තෙල් එක ගත්තොත්, ඒ වගේම soy තෙල් එක ගත්තොත්, soy oil එක ගත්තොත්, ඒ වගේ omega 3 ප්‍රමාණය වැඩි. එහෙනම් අපි කරන්න ඕනේ මේ හැම එකක්ම වෙන වශයෙන් තනියෙන් පාවිච්චි කරන්නේ නැතුව අපි මේ හැම එකක්ම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මේ පුරුදු වෙනකොට තමයි අපිට නිවැරදි තොරතුරු ලැබෙන්නේ. ඒ වගේමයි තව තියෙනවා ඔයිල් එකක් ඒක නම් ලංකාවේදී හොයාගෙන නැහැ මම හිතන්නේ flax seeds oil කියලා. ඒ flax seeds oil වල omega 3 ගොඩක් තියෙනවා. ලංකාවේ නැති ඒවා ගැන අපි ලොකුට කතා නොකරමුකෝ. ඊළඟට අන්තිම එක තමයි mono unsaturated කියලා. ඒකත් heart එකට ගොඩක් benefit. ඒ මොනවාද තියෙන්නේ? අපි කන ඔලිව් ඔයිල් කියන එක. අන්න ඒකේ වැඩිපුර තියෙන mono unsaturated. ඒ වගේමයි ලංකාවේ තියෙනවා ශ්‍රී ලංකන් ඔලිව්ස්. අපිට පුළුවන් නම් වෙරළු තෙල් එකක් හින්දන්න. අන්න ඒකේ වැඩිපුර තියෙන මොනවාද? mono unsaturated fatty acid. අපි වෙරළු තෙල් එකම ඕනේ වෙරළු කෑවත් එක ලැබෙනවා. ඒ වගේමයි avocado. avocado oil එක ඒකත් ගොඩාක් ප්‍රචලිත නොවුනට ඒකත් පාවිච්චි කරනවා ගොඩක් දෙනා. ඒතර avocado oil එකේ තියෙන්නේ mono unsaturated fatty acid. එහෙනම් මම මේ කියන්න ගත්තේ වෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ව යම් දැනුවත් කිරීමක් කරන්න. එහෙනම් අපි මේ කාරණා දැන ගැනීම තුළ මොකක්ද අපි තේරුම් ගන්නේ? අපි එකම තෙල් එකට විතරක් අපි ફોકસ කරලා ඒක දිහා විතරක් බලාගෙන ඒක විතරක් පාවිච්චි කරන්න තු ගොඩක් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. අන්තිම කාරණේ මේ තෙල් අපි පාවිච්චි කරන්නේ කොහොමද? එක තෙල් එකක් තියෙනවා ගැඹුරු තෙලේ පාවිච්චි කරන්න සුදුසුයි. තව එකක් තියෙනවා ටෙම්පරාදුවට සුදුසුයි. තව එකක් තියෙනවා උඩින් ඉහින්න සුදුසුයි. මොනවාද? පොල් තෙල්, palm oil කියන දෙක ප්‍රධාන වශයෙන් ගැඹුරු තෙලේ බදින්න සුදුසුයි. හැබැයි palm වල මතක තියාගන්න palm kernel කියලා තියෙනවා. palm ගෙඩිය ඇතුලෙන් හදන එක. ඒවා ගැඹුරු තෙලේ බදින්න සුදුසුයි. ඒ වගේම ටෙම්පරාදුවට අපිට ගන්න පුළුවන් canola oil, soy oil, sunflower oil, ඊළඟට අපි කතා කරපු corn oil ඒ වගේම ගන්න පුළුවන්. හැබැයි උඩින් ඉහින්න ගන්න පුළුවන් olive oil වගේ ඒවා. එහෙනම් මේ ක්‍රමවේද දැනගන්න. මොකද මේ ගැඹුරු තෙලේ බදින්න බැරි අපි තෙල් එකක් ටෙම්පරාදු කරන්න සුදුසු එකක් ගැඹුරු තෙලේ බදින්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකේ නම ස්මෝක් පොයින්ට් කියලා තැනක්. ඒ ස්මෝක් පොයින්ට් කියන තැනට ආවට පස්සේ ඒකේ ෆ්‍රී රැඩිකල්ස් හැදෙනවා. පිළිකාකාරක හැදෙන්න පුළුවන්. අන්න ඒවා අපි තේරුම් ගමු. ඒවා තේරුම් අරගෙන මම පොල් තෙල් ගැනත් මම පොඩි කාරණයක් කියන්නම්. මොකද ඔයගොල්ලන් නිතර පාවිච්චි කරන හින්දා. වර්ජින් කොකනට් ඔයිල් එක අර අපි ගන්න අනිත් පොල් තෙල් එක වගේ ගොඩක් ගැඹුරු තෙලේ බදින්න අපිට ගොඩාක් රස්නේ සැර දාන්න අමාරුයි. මොකද ඒකේ ස්මෝක් පොයින්ට් එක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 170 විතර තියෙනවා. හැබැයි අනිත් පොල් තෙල් එකේ, ඒ කියන්නේ අපි පියුරිෆයි කරන පොල් තෙල් එකේ සාමාන්‍ය සෙල්සියස් අංශක 230ට වඩා වැඩි කරන්න පුළුවන් උෂ්ණත්වය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ වර්ජින් කොකනට් ඔයිල් වලට වඩා මේක හොඳයි කියලා. හැබැයි මම ඔයගලන්ට පැහැදිලි කරේ වර්ජින් කොකනට් ඔයිල් යූස් කරන ගොඩාක් රස්නේ දාන්න එපා. ප්‍රමාණයකට දාන්න. හැබැයි අනිත් පොල් තෙල් එකත් අපි පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ගොඩක් පාවිච්චි කරන්න හොඳ නැහැ. අවසාන තොරතුරු තමයි අපි පොල් තෙල් පාවිච්චි කරගන්නේ හරියටම 3 වතාවයි 4 වතාවයි තෙල් බදින්න ගන්න. එකපාරක් බැද්දා අයින් කරා. දෙවෙනි පාරට බැද්දා අයින් කරා. 3 4 වෙනකොට මේ පොල් තෙල් එක අයින් කරන්න. නැත්තම් ඒක ෆ්‍රී රැඩිකල්ස් හැදෙනවා. හොඳට මතක තියාගන්න. ඒ කාරණේත් හොඳට මතක තියාගන්න. තව එක කාරණයක් කියන්න. එකපාරක් බැදපු පොල් තෙල් එකක් උගලන්ට පාවිච්චි කරන්න ඕන. ඒ බැදපු කෑලි තියෙනවා නම් ඒව ටික අයින් කරන්න. ඒක පිරිසුදු කරන්න. කරලා හොඳ වීදුරු හරි යකඩ හරි භාජනයකට දාලා හොඳට සීල් කරලා ෆ්‍රිජ් එකේ තියන්න. ෆ්‍රිජ් එකේ දොරේ තිබ්බම ඇති. සතියකින් උනත් පාවිච්චි ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. එකපාරක් බැදලා තව දෙපාරයි තුන් පාරයි ඔයගලන්ට බදින්න පුළුවන් වෙනවා. මම හිතනවා මේ අද කතා කරපු තොරතුරු වල තියෙනවා මූලික කරුණු ටික මේ තෙල් ගැන. තෙල් වර්ග මොනවාද? තෙල් වල අවශ්‍යතාවය මොනවාද? තෙල් වල භාවිතය කොහොමද? කොයි වගේද අපි පාවිච්චි කරන්නේ? අපිට මේ කරුණු එකින් එක ඉස්සරහට කරුණු වශයෙන් කතා කරන්න පුළුවන්. කොහොමද දියවැඩියාවට අපි ඔක පාවිච්චි කරන්නේ? කොහොමද අපි heart disease වලට නැත්නම් හදවතේ තියෙන දේවල් වලට heart attack තියෙන කට්ටිය කොහොමද ඔක පාවිච්චි කරන්නේ? නැත්නම් වෙනත් රෝගාබාධ පැටලිව තියෙන කට්ටිය කොහොමද ඔක පාවිච්චි කරන්නේ? ගොඩක් කරුණු තියෙනවා අපිට කතා කරන්න. එහෙනම් මම හිතනවා අද අපි මේ කරුණු වලින් ඔයගලන් පැහැදිලි යමක් තේරුම් ගන්න ඇති. ගෙදර ගෘහණියක් හැටියට මේ පොල් තෙල් ගේන ඒ ගෙදර ඉන්න ගෘහ මූලිකයා හැටියට සියලු දෙනා තේරුම් ගන්න මේ ඕගලන්ගේ ළමයින්ටත් කියලා දෙන්න. සියලු දෙනා අතර අපි මේ කරුණු ඕගලන් ෂෙයා කරගන්න. එහෙනම් මම හිතනවා අපිත් එක්ක තවදුරටත් සම්බන්ධ වෙලා ඉන්න. අපි නිවැරදිම තොරතුරු, සාක්ෂි සහිත තොරතුරු ඔබට දෙන්න බලාපොරොත්තු වෙනවා.